පුතාලගේ අනාගතේ පුතාලා ලියන්න. මම මගේ අනාගතේ මම අදටත් ලියනවා. ඒකේ පරිච්ඡේද වෙන් කර කර මම මගේ අනාගතේ ලියනවා. පුතාලගේ අනාගතේ ලියන්න පරිච්ඡේද කර කර. O level කියන්නේ එක පරිච්ඡේදයක්. A level කියන්නේ එක පරිච්ඡේදයක්. විශ්වවිද්‍යාලය කියන්නේ එක පරිච්ඡේදයක්. රැකියාවක් කරන අවධිය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ එක පරිච්ඡේදයක්. තමන්ගේ පරිච්ඡේද ලියන්න ලස්සනට. ඒ පරිච්ඡේදය ඉවර වෙනකොට ඒක ලස්සන පරිච්ඡේදයක් කරා. පුතාලගේ පහුගිය පරිච්ඡේද අවුල් ඇති. ඒක වෙනම එකක්. හැබැයි ඉදිරි තියෙන පරිච්ඡේද ටික හරි ජීවිතේ ලස්සනට ලියන්න. පුතාගේ පොත පුතා කියවද්දී පුතාට ආසාවක් ඇති වෙයි තමන්ගේ ජීවිතය ගැන. මම මගේ පොත කියවනවා අතීතයේ ලියපු පරිච්ඡේද ගැන. මට පුදුම ආඩම්බරයක්. පුතාලත් ලියාගෙන යන්න ලස්සන පරිච්ඡේදයක්. ඇත්තටම ඒක වෙනම එකක් පුතු.